අපිට ඇත්ත වශයෙන්ම අම්බානක් මුත්‍රාබර හැදෙන අවස්ථාවක් තියෙන මිත්‍රවරුනි. ඉවසන්නම බැරි අවස්ථාවක් එනවනේ. ඒ මොහොතේ මුත්‍රාශය උපරිම ලෙවල් එකට ඇවිත් තියෙන්නේ. ඇත්තටම මේ බඩ ටිකක් ඉස්සරහට එනවා. සර්ගේ මේ මගේ ඇත්ත බඩ. දැන් මේ බෙල්ට් එකේම දාලා තියෙන හරිය පොඩ්ඩක් ඉස්සරහට එනවා. ගොඩ එන්නේ එළියට එළියෙන් පේන තරමට එන්නේ. ඒක මිනිහට Tamanට තේරෙනවා මේ මිනිස්සුන්ට පේන්නේ පොඩි මල්ලක් වගේ එකක්. ඒක එළියෙන් බල්ලගෙන චූපරයි නේද? ඔය එළියට ඇවිල්ලා තියෙන්නේ. ඉක්මනට යන්න. එච්චර පේන්නේ Tamanට දැනෙනවා බෙල්ට් එක පොඩ්ඩක් හිරයි. ඒකයි දැන් පොඩි ළමයින්ට එම චූබර හැදුනාම මොකක්ද පොඩ්ඩක් බෙල්ට් එකෙන් පොඩ්ඩක් ලෙහලා දාලා පොඩි රිලැක්සේෂන් එකක් දෙන්න ඕන. දැන් ඔය බස් වල එහෙම යනකොට හරිම අමාරුයි. දැන් මුත්‍රාශය අපිට ඕන වෙලාවට ඉන්න ගමන් පුම්බ පොඩි කර එහෙම ඉන්න බෑ. ඇත්තටම එහෙම කරන්න බෑ. අපිට අඩු ගානේ ප්‍රෙස් කරන්නවත් බෑ. හරි? එතකොට අපි චූ කරන්නේ කොහොමද? හොඳට සිහි කරන්න මිත්‍රවරුනි. හොඳට සිහි කරන්න. මොයි මුත්‍රාශය තියෙනවා ළමයි මෙහෙම මේ පොඩි දොරටු දෙකක්. මෙතන තියෙනවා දොරටු දෙකක්. ඒකේ එළිය ඒක අපිට පාලනය කරන්න පුළුවන්. ඒක කංකාල පේශි වලින් හැදෙන්නේ. චක්‍රපිදාන කියලා කියන්නේ. ඇතුලේ ඒක අපිට පාලනය කරන්න බෑ. unfortunately මේක බෑ. එළිය ඒක පුළුවන්. මුත්‍රාබර උත්සන්න වුණාම ඇතුලේක මේ මුත්‍රාශය විසින්ම කල්පනා කරලා අරිනවා. අයියා කොයි වෙලේ හරි චූ කරයි මන් දන්නවා කියලා ඒක අරලා දානවා. මේක අරිනවා. එතකොට අපිටත් දැනෙනවා පොඩ්ඩක් නිකන් වේල්ල තද වුණා වගේ. අපිටත් කොකට දෙන වගේ එක වාන්දොරටුවක් ඇරුණා වගේ. ඊට පස්සේ අපි කට්ට කාගෙන මේක කරගෙන ඉන්නේ. ඒක තමයි ළමයි අපි අර ටොයිලට් එකට ගිහිල්ලා දැඩි චිත්ත ඒකාග්‍රතාවයක් අරගෙන එක තැනකට එනවනේ. ඒ වෙලාව ඇත්තට මොකක් හරි ඇඟිල්ලෙන් යන්න ගමන් ඔක්කොම මේ බිඳ වැටෙනවා. හරි? ඒක තමයි හිමීර අරින්න ඕන. ඊට පස්සේ මොකද මේ ගලාගෙන එනවා මේක. හරි ෂෝක් වැඩ ඉතින් මේවා. දැන් මුත්‍රාශය ප්‍රෙස් වෙන්නේ. දැන් ඔයාලට ඕන වෙලාවට චූපාහාරයේ වේගය වැඩි කරන්න පුළුවන්. අඩු කරන්න පුළුවන්. දැන් මේ ඉගෙන ගන්න තියෙනවා. ඒ කොහොමද ළමයි? දැන් මුත්‍රාශය ප්‍රෙස් කරන්නත් බැරි නම් කොහොමද ඒක වෙන්නේ? හොඳට හිතන්න අපි මේ යටිබඩ තමයි තද කරන්නේ. අද චූ කරනකොට මේක හිතපල්ලේ. චූ කරන ගානේ මේ පියවර එතකොට හැබැයි මුත්‍රා යන්නේ නැති වෙයි නිකන්. අරක හිතන්න ඕන මේ යටිබඩ තමයි ප්‍රෙස් කරන්නේ. බඩෙන් තමයි මේක තද කරන්නේ. ඉතින් මේ පාඩම් හරි මේ අනුවේගී ස්නායු පද්ධතියේ මේ සතු දේවල් මේවා සත පහකට බය නොවි පාඩම් කරන්න පුළුවන් දේවල්. අනිත් එක මේ පාඩම් කරන්න වෙනම වෙලාවක් ඕනද? නෑ නේ. දවසට ආසන්න වශයෙන් 5 සැරයක් 6 සැරයක්වත් මේ පාඩම සිහි වෙනවනේ. දැන් අද හිනම් සමහරට කතාත් කරයි. බලන්න දන්න බයි වලමයි දෙන්නේ නම් කතා කරා මචං මුතුකල සර්ගේද දැන් බලන්න සමහරට දැන් මෙහෙම දැන් අර එළියක මෙහෙම අරින්න පුළුවන්. ඒතර එහා පැත්තෙන් එක සමහරට මුත්‍රා නොකර බලන් ඉන්නත්